12 පිළිබඳව විශේෂයෙන් ලග්න 12ක තිබුණ කැඩෙන රෝග යෝගී තත්ත්වයන් පිළිබඳව බලන්න කතා කරන්නේ මේස ලග්නය පිළිබඳව. මේස ලග්නයේ අධිපති ග්‍රහය වෙන්නේ කුජ ග්‍රහය. කුජ කියන්නේ උෂ්ණ ග්‍රහයක් වශයෙන් කරා හඳුන්වනවා. ඒතර මේස ලග්නයේ සංකේතය වෙන්නේ එළුවන්. මේස ලග්නයෙන් යම් කිසි කෙනෙක් ඉපදුනහම උසස් අදහස් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. තේජෝවන්ත ඉදිරියට යන ගති එයා තුළ ඇති වෙනවා. එතකොට යම් කිසි වැඩක් කරනකොට උමනා වෙලාවට කරන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් බවට පත් වෙනවා. කොහොම වුණත් තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. තමන්ට යමක් අවශ්‍ය නම් කිසිම ලබා ගන්න උත්සාහ කරනවා. තමාගේ පුද්ගලික ආසා සවපහසුකම් අනුන් වෙනුවෙන් කැප කරන්න කැමති නැති කෙනෙක් මේස ලග්නයි. තමාට උවමනා කරන දේ තමාට ඕනමයි කියලා තමයි හිතන්නේ. කීර්ති ප්‍රශංසා වගේ ලබන්න දැඩි කමක් ඉජු බවක් දක්වනවා. ඉස්සරහින් ඉන්න ඉදිරියෙන් ඉන්න පෙරමුණට යන්න ආශාවක් දක්වන ගතියක් තියෙනවා. ඒ වගේම ඕනෑම දෙයකින් ජය ගන්න, ප්‍රසිද්ධිය ලබන්න කැමැත්තක් දක්වන ගතියක් මේස ලග්න කාර්යයන් තුළ වෙන්නවා. ඒ වගේම මේ මේස ලග්නයි කඩිසරයි ක්‍රියාශූරයි එහෙම ගති ලක්ෂණත් ඒකට තුළ තියෙනවා. යම් කිසි කෙනෙක් මේස ලග්න පුරුෂයෙක් නම් තමන්ගේ භාර්යාව දහෝ ස්ත්‍රියක් නම් තමන්ගේ සමියාට හැර වෙන කිසිම කෙනෙකුට යට වෙන්න පහත් වෙන්න කැමති අධිගතියක් වෙන්න ස්වභාවයක් තියෙනවා. එතකොට යම් කිසි සහකරුවෙක් තමන්ගේ සහකාරියට භක්තිවන්ත වෙනවා. සහකාරියෙකුත් එසේම සමියෙකුත් තමන්ගේ සහකාරියට තමන්ගේ බිරිඳට එම්ම තියෙන භක්තිවන්ත බවක් දක්වනවා. එතකොට කලේගුණ සලකන ගතිගුණ තියෙනවා. ඒ වගේම මෙයාට බඩගින්න ඉවසන්න අපහසු ගතියක් තියෙනවා. නිතරම මොනවා හරි කන්න ඕනකම් පෙන්නන මොනවා හරි නිතරම ටික ටික හරි කන්න ඕන මෙයාට. ඒ වගේම ආඩම්බරකමක් මෙයා තුළ තියෙනවා. ඒතකොට මේස ලග්නයෙන් උපන් අයට විශේෂයෙන්ම මේගොල්ලෝ මේ වාද විවාද වලට අනේක යෝග්‍ය නැහැ. විවාදයෙන් ජය ගන්න බැරි වුණොත් යම් කිසි කෙනෙක් වාද කරලා හරි විවාද කරලා හරි ජය ගන්න බැරි වුණොත් එහෙම රණ්ඩුවකට පැටලලා තමයි ඒක දිනන්න හිතන ගතියක් එහෙම පෙන්නනවා. යමක් වහා අවබෝධ වෙනවා. දීක්ෂණ වුණොත් මෙයාට තියෙනවා. සටන් කරන්න බෑ මේ ලකියන් නැති ගතියකුත් තියෙනවා. කිසිම බයකුත් නැහැ. කියන ආරක්ෂක අංශවල වගේ සූක්ෂමව මෙයා පෙන්නනවා. සුළුසුළු දේවල් වලට කැමති නැහැ. පොඩි වැඩ වලට කැමති නැහැ. ලොකු වැඩ වලට තමයි කැමැත්තක් දක්වන්න ඕනෑම දෙයක් ලොකුවට කරන්න කැමැත්තක් දක්වනවා. යම් කිසි කෙනෙක් මේස ලග්න කාර්යයක් ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා නම් ඒ ව්‍යාපාර කටයුතු ලොකු ව්‍යාපාර කරන්න යෝග්‍යකමක් වෙන්නවා. උසස් සිතුවිලි පොඩි දැයි. සමහර වෙලාවට හදිසියෙ කර්ම වෙනස් කරන ස්වභාවයකුත් වෙන්නවා. එහෙත් යමක් ස්ථිරව කරගෙන යන්න තාගත්තොත් ඒක එහෙමම කරලා තමයි පස්ත බලන්නේ. ඒතකොට මේස ලග්නයෙන් ශ්‍රේෂ්ඨයත් ලෝකයේ විද ශ්‍රේෂ්ඨය කියලා ඉන්නවා. එතකොට රාශි චක්‍රයේ පළවෙනි ලග්නය පළවෙනි රාශිය. එතකොට ඒ රාශිය නිසා ඒක බලවත් රාශිය බවට පත් වෙනවා. ඒ වගේම දුර්වලකම් හැටියට පෙන්වනවා ඉවසිලිවන්ත නැතිකම. ඉවසිලිවන්ත ගතිය අඩුකම තියෙනවා. සමාදානයේ දෙච්චර කරන්නේ නැතිකම. සුදේ කරන්න පොඩි දේවල් කරන්න තියෙන අකමැත්ත. වගේ දේවල් තියෙනවා. මේගොල්ලන්ට අදාළ වෙන රෝග තමයි උෂ්ණ රෝග. දැවිලි රෝග. මොලේ අසනීප, මොලේ සම්බන්ධ අසනීප, බඩේ කැක්කුම් වගේ වඩුවන එන්න වෙන පුළුවන්කම තියෙන කලන්ත වේ, නින්ද යන අඩුකම, හිටියදී සී නැතිවීම වගේ දේවල් ලේසියෙන් හැදෙන රෝග වලට පත් වෙනවා. මේ පොදුවේ කතාවක් තමයි කියන්නේ. ඒතකොට මේස ලග්නයේ යම් කිසි දෙයකින් මේ ආසා මනික් පරිපරණ දිනවන දියමාන්ති සුදු නෙල්. එතකොට ඒ වගේ මනික් පරිදීම ගොඩක් යෝග්‍ය වෙනවා. ඒතකොට මේස ලග්නයේ කොට 12ක් තියෙන උණු ලග්නයේ ඒතකොට මම මේ කොට 12 අඳුනන රාශි නාම ටිකක් හඳුන්වනවා. කියන්න ඔබේ ලග්නයේ පළවෙනි කොටුව තමයි ඔබේ ලග්නයේ අයිති. මේස ලග්න. මේස තමයි පළවෙනි කොටුව. දෙවෙනි කොටුව උසබ.
රාශියට තමයි අයිති වෙන්නේ. 3 වැන්න මිථුනයට අයිති වෙන්නේ. 4 වැන්න කටකයට අයිති වෙන්නේ. 5 වැන්න සිංහයට. 6 වැන්න කන්‍යාවට. 7 වැන්න තුලාවට. 8 වැන්න වෘශ්චිකයට. 9 වැන්න ධනුවට. 10 වැන්න මකරයට. 11 වැන්න කුම්භයට. 12 වැන්න මීනයට තමයි අයිති වෙන්නේ. ඔය පොත් පුරාම මතකයක් තබා ගන්න. ඔබ ඒක වදගත්තේ. ඔය විදිහට තමයි ඉතින් මේෂ ලග්නය පිළිබඳව මට කරුණු ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඔබට ඔය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට පුළුවන් ජ්‍යොතිෂ්වේදියෙක් හමු වෙලා ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරගත්තාම ඔබට අදාළ වෙන පුද්ගලික ප්‍රතිලක්ෂණ පොත ඔය කොට 12 තුල ග්‍රහාධිපතින ග්‍රහයන් ඊටන ආකාරය ඔබට බලවන දසා මහ දසා නපුං දසා පිළිබඳ ඒ කරුණු පිළිබඳව ඔබට ඔබේ පුද්ගලික ජ්‍යොතිෂ්වේදිය මාවෝන ජ්‍යොතිෂ්වේදික හමු වෙලා වැඩි විස්තර ඔබට බලා ගන්න පුළුවන්. උනත් මට කියන්නේ මෙච්චරයි මේ ජ්‍යොතිෂය බලන එක හොඳයි කේන්ද්‍රය බලන එක හොඳයි බලලා ඔබ ඒකේ යම් කිසි ඍණාත්මක නෙගටිව් දෙයක් තියෙනවා නම් ඒක ඔබේ ජීවිතේ යහපතට ඒ ඍණාත්මක දේවල් වෙනතට යොදා ගන්න එපා. ඒ දේවල් මගහැරෙන තැනට. ඒකයි මේ ලෝකේ දියුණු ලෝකයේදී අධ්‍යාපන ක්‍රම විවිධ ක්‍රම වල තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ සුබ දේවල් නොවන තරමට කටයුතු කරන එක තමයි බුද්ධිමත්ම ක්‍රියාදාමය. බුද්ධිමත්ම වැඩ වෙන්න ඕනේ ඒකයි. මත් පිළිවෙත් කරලා ඒ විදිහට කටයුතු කරලා අපි ජීවිතේ මුළු මනුෂ්‍යත්වය ලබලා තියෙන අය අපි යම් කෙනෙක් මනසෙන් උසස්සා ඒ නිසා මේ ලැබෙන හැම මනුෂ්‍ය ජීවිතයක්ම හරිම වැදගත්. ලංකාව තුළ මොන වුණත් ලෝකේ දිනුනට වල මනුෂ්‍යත්වයට හරිම මම කරන කරු කරන විවිධ මාසුගන් ටික දීලා තියෙනවා හැම දෙයක්ම මනුෂ්‍යයන් බලාගෙන දිනුනට වල ලෝකෙ ඒකට ඒකයි. ඒ නිසා මනුෂ්‍යෙක් වෙච්ච එකම ලොකු ආසනාවක්. ධර්මයට අනුව ඥාන වාසයේ ධර්මයට අනුව මනුෂ්‍ය කරා ඉපදින එකම ලොකුම පිනක්. ලොකුම ශක්තියක් එතනවා. ඒ කියන්නේ මොන අකුසල කර්ම තමයි මේ අපල කියලා කියන්නේ. කුසල කර්ම තමයි මුද කාර්යෝනේ කියන්නේ. වල දෙනවා කියලා කියන්නේ මුද පින් ටිකනේ එතකොට. එතකොට ඉතින් ඒ නිසා පින් වැඩියෙන් දිනු කරගන්න එක බව දුරු කරන එකක් තමයි ජීවිතය තුළ කරන ලස්සන ජීවිතයක් ගත කරලා ඉවත් වෙන ටික කාලය තුළ බොහොම ලස්සන ජීවිතය ගත කරන්න අවශ්‍ය පදනම සකස් කරගන්න. ඔබ සමට ජය වේවා.